ඔයාටත් කාඩ්බෝඩ් අටපට්ටම් කූඩුවක් හදාගන්නකොට පැටලෙනවා වගේ තියනවාද? එහෙනම් මේක බලන්නකෝ. මුලින්ම ඕකේ ඔය සුදු පාට. ඒ කියන්නේ අර අපි බල්බ් එක දාන්නේ. අන්න ඒ කොටසේ එක කොටසක් සමචතුරස්‍ර කොටසකට ත්‍රිකෝණ කොටස් 4ක් ස්ටේප්ලර් කරගන්න මුලින්ම. ඊට පස්සේ ඒ ත්‍රිකෝණ කොටස් අතරට එන හිඩසට සමචතුරස්‍ර කොටසක් ස්ටේප්ලර් කරගන්න. ඊට පස්සේ සමචතුරස්‍ර කොටස අතරට ත්‍රිකෝණ කොටසයි සමචතුරස්‍ර කොටසයි අතරට එන හිඩසට අපි ගාව ඉතිරි වෙලා තියෙන ත්‍රිකෝණ කොටස් අතර ස්ටේප්ලර් කරගන්න. ඒ ගමන් ඔයා කල්පනාවෙන්ම කරගන්න ඕනේ ඔයාගේ සමචතුරස්‍ර කොටස් වල තියෙන ඩිසයින් එක මොකක්ද බලන්න. මොකද බුදු පින්තූරයක් නම් ඒක ඔළුවෙන් හිටගත්ත විදිහට කූඩුව නිර්මාණය කරන්න එපා. ඒක ගැන හොඳ අවධානයෙන් සමචතුරස්‍ර කොටස ස්ටේප්ලර් කරගන්න ගමන් අන්තිමටම කියන්නේ උඩටම අවසාන කොටසේ සමචතුරස්‍ර කොටස ස්ටේප්ලර් කරගත්තම අපේ කූඩුව හදලා ඉවරයි.